අර GitHub මේ asita.top කියලා සර්ච් කරන්න bar එකේ මේ අර GitHub එකෙන් 74 deploy කරන්න 24/7 එක දිගට වැඩ කරන්න අන්න ඒක තමයි. ඔකට ගිහිල්ලා මේ repo එකට යන්න. site එක පොඩ්ඩක් පෙන්නන්නේ. දෙන open source kit repository එකට යන්න. ඊට පස්සේ fork කරගන්න repo එක. කැමති නමක් දාලා fork කරගන්න පුළුවන්. මම ABC ම ගහන්නේ මම ආයේ. පස්සේ එතන වැඩේ හරි ඊට fork එක හරි දැන් ඔය season id එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් asset.top එකට යන්න ඕනේ. ගිහිල්ලා pairing ගත්ත හැකි QR ගත්ත හැකි pairing එකට යන්නේ. ගිහිල්ලා number එක ගහනවා 94ත් එක්ක. season id ගත්තම අය කියලා අයින් කරා. season id කියලා ගහනවත් එක්ක ඊපස්සේ fork කරගත්ත repository එකට ගිහිල්ලා settings එකේ යන්න. edit කරන්න. season id කියන එක තැන තියෙන එක අයින් කරලා ඔයාලා ඒක දාගන්න. ඊට පස්සේ action එකට කියන්නේ යන්න ඕනේ දැන් action එකට. ඊට පස්සේ අර setup of yourself කියන නිල් පාට වචනේ බණ්ඩ. ඊට ඕකට YML code එක තියෙනවා site එකේම. menu bar එකකින් workflow code කියන එක touch කරපුවම යනවා එතනට. රතු පාටින් තියෙන copy button එක දීලා copy කරගන්න පුළුවන්. ඊට පස්සේ අරකට ගිහිල්ලා දැන් code එක දාලා හැමම save කරන්න. මොකවත් නම් වෙනස් කරන්න ඕනේ. මේ මොකක් හරි page එකේ යවලා ඒක refresh කරපුවම හරි ගියාම ගියා. ඊට පස්සේ ඉතින් deploy වෙනවා. මේක අර කලින් වීඩියෝ එකේම තමයි deploy කරන විදිය. අර අනිත් ටික තමයි අලුත් ටික අවසානයේ. බොට් ඇඩ් දැන් අර GitHub about token එක එහෙම අරගෙන මේ එක දිගට වැඩ කරන විදිහට හදාගන්න තියෙන්නේ. අර බොට් deploy කරපු GitHub account එකේම තමයි යන්න ඕනේ. ඊළ ප්‍රොෆයිල් එක උඩ බලලා setting වලට ගිහින් developer tool වලට යන්න setting වලට ඊට පස්සේ personal token වල casit token එකක් දෙන්න. බස් මෙතනින් casit වල token එක හදන්න casit එක. නෑ මෙයා දෙන්න කැමති නමක් දෙන්න.
මම නම් අර එක්ස්පයර් ඩේට් එක ඔතන මේ එක්ස්පයර් ඩේට් එක නෝ කියලා දාන්නේ මට ඒක අයින් කරන්න බැරි වෙලා. ටික ඔක්කොම දාන්න. කොපි කරගන්න අර කොපි බටන් එකේ. දැන් රෙපෝ නේම් එක මෙහෙම බලා ගන්න යන්නේ මෙතන මේ මෙහෙම දොන්නේ නැහැ. ඔයාලා කලින් රෙපෝ එක ෆෝක් කරද්දී නම ගහුවා නම් හරි මේ මම මේ මෙතනට ගිහිල්ලා ලින්ක් එක කොපි කරන් ඉවරලා නම ගන්නවා. එතන ABC කියලා අගට තියෙන කොටස තමයි මේ රෙපෝ නේම් එක වෙන්නේ අර මම පෙන්නන්නේ. ඔතන දැන් git organ කියන එකට ඔක ඇප්ලයි කරන්න. 13 බෝට් රීස්ටාර්ට් වෙනවා. එතකොට ඊළඟට ABC කියන එක ඇප්ලයි කරන්න. රෙපෝ නේම් එක කැමති ඔයාලා දුන්න එක ABC කියන්නේ ඔයාලා රෙපෝ එකට දුන්න නම. ඇප්ලයි කරගන්න ඒක 12 දීලා. ඊට පස්සේ platform කියන එකට මේ GitHub කියලා දාගන්න ඕනේ. දාලා ඒකත් හරි දැන් ඉතින් ඩිප්ලොයි එක දාන්න ඉවරයි. එහෙනම් ඩිප්ලොයි කරලා බලන්න ඒක දිගට වැඩ කරනවා. බෝට් නතර වෙන්නේ නැහැ. පැය 5න් 5ට වගේ රීස්ටාර්ට් වෙලා වැඩ කරනවා දෙයටම.